Hi, good morning. අද මම වීඩියෝ එකක් කරන්න හිතුවා මේ BYD Atto 3 එකේ charge කරන විදිය සම්බන්ධව. මම සාමාන්‍යයෙන් වැඩි දුරක් දුවන්නේ නැති හින්දා මං හිතාගෙන ඉන්නේ slow charger එකෙන් වාහනේ charge කරගන්න. ඕගොල්ලෝ මේ volt charge එක high කරගන්නකොට පුළුවන් නම් ඊට යටින් මේ වගේ ampere 15 plug point එකකුත් high කරගන්න. එතකොට මේ slow charger එකෙන් charge කරගන්න ලේසි. ඒ වගේම මම wire එකක් හදාගෙන තියෙනවා මීටර් අඩි 30ක් මීටර් 30ක් විතර දිගට. එතකොට අපි සාමාන්‍යයෙන් හොටෙල් එකකට හරි කොහේ හරි ගියොත් අපිට පුළුවන් මේ wire එක භාවිතා කරලා slow charge එකක් කරගන්න. මේක මේ හොඳට මතක තියාගන්න මේ වයර් එක දාද්දි මේ වගේ එකතැන ගුඩි වෙලා තියන්න දෙන්න එපා. මොකද ඒක එතන අර රේඩියේෂන් එකක් වගේ හැදෙනවා. මේක පුළුවන් තරම් වයර් එක ඈඩ් කරලා තියාගන්න බලන්න. මම මේ වීඩියෝ එක කරන්නේ නම් උදේ මම රැයට තමයි ෆුල් charge එකක් දාන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු තියෙන percentage එකත් එක්ක කොච්චර overnight ගැව්වම slow charger එකෙන් charge වෙනවද කියලා. ඊට අමතරව සමහර කට්ටිය අහලා තිබුණා මේ මම music පාවිච්චි කරන්නේ කොහොමද මේ BYD Atto එකේ කියලා. මේක මම පෙන්නන්න. මේ Android Auto මේක අපේ ෆෝන් එකෙන් කනෙක්ට් කරගන්න පුළුවන්. Android Auto දාගත්තාම Spotify එකෙන් අපිට ඕන සින්දුවක් අහන්න පුළුවන්. Spotify එකට අපි ගෙවන්න ඕනේ. Spotify එකට අපි සල්ලි ගෙවන්න ඕනේ. හැබැයි මං හිතන්නේ ගොඩාක් අය ගාව තියෙනවා YouTube. YouTube තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේ YouTube Music මේ YT Music කියන app එක ඔයගලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගත්තාම Android Auto එකට මේක automatically එනවා. Spotify එකට ගෙවන්න ඕනේ. YouTube Music එකට ගෙවන්න ඕනේ. ඔයගොල්ලෝ YouTube Premium අරන් තියනවා නම් මම හිතන්නේ ගොඩක් කට්ටිය YouTube Premium අරන් තියනවා. ඉතින් මේ YouTube Music තියනවා නම් අපිට ඕන සින්දුවක් ඕන සින්දුවක් සර්ච් කරලා ප්ලේ කරන්න පුළුවන්. මේක මම අමතරව කරේ හුඟක් අය මට මේ මගේ වීඩියෝ වල කමෙන්ට් කරලා අහලා තිබ්බා කොහොමද ඔයා මියුසික් අහන්නේ කියලා. මේක ගොඩක් අය දන්නවා ඇති. මම මේ නොදන්න අයටයි දැම්මේ. YouTube Music තියෙනවා නම් ඔයගලන්ට ඕන සින්දුවක් අහන්න පුළුවන්. පුළුවන් නම් ෆෝන් එකේ තියෙන normal YouTube නම් ඒක YouTube Premium කරගන්න. මම හිතන්නේ මාසෙකට 900 ගාණක් තමයි ගෙවන්න ඕනේ. ඒ ගාණ ගෙවුවාම ඔයගොල්ලෝ YouTube Music කියන app එක download කරගත්තයින් පස්සේ ඔයගලන්ට ඕන සින්දුවක් මෙතනින් දාගන්න පුළුවන්. මම ආයෙ app එක පෙන්නන්නම්. හරි. එහෙනම් මම full charge එකට ගහන්න හිතන් ඉන්නේ රෑ වෙලා. බලමු අපි රෑ වෙලා තියෙන percentage එකත් overnight ඒ පැය ගානට slow charger එකෙන් කොච්චර charge වෙලා තියෙනවද කියලා. අතරම මේ blade battery එක අපිට ඕන වෙලාවක මම අන්තර්ජාලයේ කියපු විදියට ඕන වෙලාවක 100ක් charge කරන්න පුළුවන්. හැබැයි ඉතින් මම හිතනවා මේ අපි 130ට විතර වගේ ආවයින් පස්සේ slow charger එකෙන් charge කරගත්තාම බැටරියට තවත් හොඳයි කියලා. හරි එහෙනම් අපි ඊතුරු කොටස රැයට බලමු. බොහොම ස්තුතියි. අනිත් වැදගත් දේ තමයි ඕගොල්ලෝ slow charger එක අරන් ගිහිල්ලා හොටෙල් එකකට හරි කොහේ හරි ගිහිල්ලා මේක overnight charge වෙන්න දානවා නම්
අනිවාර්යෙන් මෙන්න මේ setting එක enable කරලා තියන්න. setting energy ගිහිල්ලා මම මුලින් ඉඳන් ආපහු පෙන්නන්න එක යන විදිය setting energy charge discharge charging point immobilize system මේක enable කරලා තියන්න. මේක enable කරපුවාම key එකෙන් unlock කරන්න නැතුව charging point එක ගලවන්න බෑ. disable කරලා තිබ්බොත් ඕන එක්කෙනෙකුට ඇවිල්ලා charging point එක ගලවගෙන යන්න පුළුවන්. ඉතින් හොටෙල් එකේ ඉද්දී කවුරු හරි charging point එක ගලවගෙන ගියොත් එහෙම ඒක ලොකු අපරාධයක්. ඒ හින්දා අනිවාර්යෙන් පිට ගිහිල්ලා charge එක ගහනවා නම් මේ charging point immobilize system කියන එක enable කරලා තියන්න. එතකොට key එකෙන් unlock කරන්න නැතුව charger එක port එකෙන් ගලවන්න බෑ. ඒක මතක තියාගන්න. මේ ඒක හුඟක් වටින්නේ කොහේරි පිට තැනකට ගිහිල්ලා charging එක overnight ගහනවා නම්. හරි මම රෑ වෙලා මගේ Atto 3 එක charge එකට දාන්න යන්නේ. සමහර අයට මෙතන මේ fault කියන ලයිට් එක බ්ලින්ක් වෙනවා. ඒකට හේතුව තමයි බොහෝ දුරට ඔයගලන්ගේ මේ earth එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි ඒ fault කියන එක මේ බ්ලින්ක් වෙන්නේ. හරි අපි බලමු මේක charge එකට ගහලා. හරි මම charge එකට ගහලා තියෙන්නේ. එතකොට මෙතන මේ ලයිට් එකක් පත් වෙලා තියෙනවා. මේ අර මම කිව්වා වගේ දැන් අපිට මේ අර මම කලින් පෙන්නපු setting එක enable කරලා තියෙන මේ charge එක අදින්න බෑ එළියට. එතකොට මේක අදින්න නම් මේ key fob එකෙන් මේක අපි unlock කරන්න ඕනේ. අන්න දැන් අපිට charge එක එළියට ගන්න පුළුවන්. ඉතින් මේක safety feature එකක් තියෙන. ඒ කියන්නේ මේ මොනවාද කොහේරි ගිහිල්ලා අපි charger එක ගහලා කාටවත් ගන්න බැරි වෙන්නේ. ඒක safety එකට තමයි තියෙන්නේ. හරි අපි බලමු දැන් ඇතුලේ කොහොමද තත්ත්වය කියලා. හරි දැනට charge එක තිබිලා තියෙනවා මගේ 30%ක්. එතකොට අපි වෙලාව බලමු. වෙලාව ඇවිල්ලා රෑ 10:21යි. එතකොට මම මේක හෙට උදේ වෙනකන් charge එකට ගහලා තියෙනවා slow charger එකෙන්. අපි බලමු හෙට උදේ කීයක් වෙනකන් මේක charge වෙලා තියෙයිද කියලා. බොහෝ දුරට උදේ නැගිටින වෙලාව මට හරියටම කියන්න බෑ. බලමු අපි දැන්ට තියෙන්නේ 10:21යි. හරි එහෙනම් අපි හෙට උදේ බලමු මේක කීයක් වෙනකන් charge වෙලා තියෙනවද කියලා slow charger එකෙන්. දැන් වෙලාව උදේ 5:55යි. ඒ කියන්නේ හරියටම පැය 7මාරක් charge වෙලා තියෙනවා මේ slow charger එකෙන්. එතකොට 30 ඉඳන් 53 වෙනකන් charge වෙලා තියෙනවා. පැය 7මාරකට. හොඳට මතක තියාගන්න මේක slow charger එක. අපි 7.5 charger එක නෙමෙයි අපිට හම්බෙන portable charger එකෙන් තමයි මේ ගානට charge වෙලා තියෙන්නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි.